හායි යාළුවනේ. අද මම ඔයාලට අරගෙන ආවේ තවත් ලස්සන නව කතාවක්. ඉතින් බැද්දේ ගෙදර ජයසේන ජයකොඩි තමයි මේකේ කර්තෘ. එතකොට මේකේ ප්‍රකාශනය දයාවංශ ජයකොඩි සහ සමාගම. එතකොට මේ ලස්සන පොත පිටු 206කින් සමන්විතයි. සොබා දහමට ආදරය කරන සැබෑ සොබා දහමේ දූ පුතුන්ගේ කතාවක් තමයි අද මේ බැද්දේ ගෙදර කතාවෙත් තියෙන්නේ. ඉතින් කතාව පැත්තට හැරුණොතින් ඉතාම පිටිසර ගමක පිටිසරයින් වගේ ජීවත් වුණු අයියා මලෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්න තමයි ටිකෝනිස් හා යහෝනිස්. මේ දෙන්න හරිම අහිංසකයි. ඇත්තටම ඒ දෙන්න ඒගොල්ලොන්ගේ පාඩුවේ ගොවිතැන් කරමින් තමයි ජීවත් වුණේ. ගොවිතැන් කරනවට ඇරෙන්න ඒගොල්ලොන්ට වෙනම පිටස්තර ලෝකයක් තිබුණේ නැහැ. ටිකෝනිස්ගේ යහෝනිස්ගේ අම්මා තමයි මැයිහාමි. මැයිහාමිගේ සැමියා නැති වෙලා තිබුණේ යහෝනිසුයි ටිකෝනිසුයි පොඩි කාලෙමයි. ඉතින් මැයිහාමි බොහොම අමාරුවෙන් ගොවිතැන් කටයුතු කරලා තමයි මේ දෙන්නම ලොකු කරේ. හැබැයි මැයිහාමිට තිබුණා එකම එක බලාපොරොත්තුවක්. යහෝනිසුයි ටිකෝනිසුයි තුරුණු වියත් ඉක්මවා යන්න හදන්නේ. ඒ වුණාට මැයිහාමිට ඕන වෙලා තිබුණේ මේ දෙන්නටම එකම භාර්යාවක් විවාහ කර දෙන්න. ඉතින් ඒ එකම භාර්යාවක් විවාහ කරලා දෙන්න හේතුව නිසාම යහෝනිසුගේ ටිකෝනිසුගේ කසාදය සෑහෙන ප්‍රමාද වෙලා තිබුණේ. හැබැයි මැයිහාමි කිසි දෙයකින් පරදින කෙනෙක් නම් නෙමෙයි. ඉතින් මැයිහාමි කොහොම හරි මැයිහාමිගේ බලාපොරොත්තුව ඉටු කරගත්තා. ඒ කියන්නේ යහෝනිස්ටයි ටිකෝනිස්ටයි එකම බිරිඳක් ගෙනාම. ඉතින් ඒ බිරිඳ තමයි යසවති. යසවති මුලදී දැනගත්තාම මේ දෙයට අකමැති වුණත් පහුවෙද්දී ඒ දෙන්නටම එක වගේ ආදරය කරන්න පටන් ගත්තා. යහෝනිස් ටිකෝනිස් යසවති මැයිහාමි මේ ගොල්ලොන්ගේ ලෝකෙ පිරීලා තිබුණ හරිම සමගියෙන් හරිම සාමයෙන්. ඉතින් මේගොල්ලෝ හරිම සමගියෙන් සාමයෙන් ගොවිතැන් බත් කරගෙන ජීවත් වුණා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන පොතක් අරගෙන එන්නම්. බයි.